ප්‍රශ්නයක් තියෙනවා නම් උත්තරයක් නැතුව උත්තරයක් හොයාගන්න බැරුව හරිම පීඩණයෙන් ඉන්නවා නම් ඔයා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එක හම්බුනේ ඔයාටමයි. ඔයා වෙනුවෙන්මයි. අපි බලමු මම මෙතන කාඩ්ස් 3ක් තෝරලා තිනවා. ඉඳන් මම මේ කාඩ්ස් අනිත් පැත්ත හරවලා ඔයාලට තෝරගන්න කියනවා. හැබැයි මම අද එහෙම කරේ නෑ. කැමති නම් ඔයාලා මෙතනින් කැමති හිත යන කාඩ්ස් එකක් තෝරගන්න. එකක් හෝ කීපයක් හෝ තුනම හරි කමක් නෑ. එහෙම උනේ නැතත් කමක් නෑ. අපි බලමු ඔයා වෙනුවෙන් මොකද්ද යුනිවර්ස් එක දීලා තියෙන මඟ පෙන්වීම කියලා. ටැරොට් කියන්නේ අනාගතය වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ටැරොට් කියන්නේ ඔයාව හරි පාරට ගන්න ඔයාට මඟ පෙන්වන එක්තරා මඟ පෙන්වීමක් පමණයි. අපි බලමු මුලින්ම අපේ පළවෙනි කාඩ් එක. ඔයා දැන් ඉන්නේ ඇත්තටම ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්න ඕන කාලේ. පරණ වෙච්ච දේවල් ඇත්තටම අමතක කරන්න. කිසිම බයක් නැතුව අලුත් බලාපොරොත්තු ඇති කරගන්න. ඒ එක්ක ඔයාට ඉදිරියට යන්න අනිවාර්යයෙන්ම අවස්ථාව තියෙනවා. ඒකට බය වෙන්න එපා. ඔයාගේ හිතේ අලුත් බලාපොරොත්තු මං හිතන්නේ ගොඩාක් ඇති. ඒ ගැන බය වෙන්න එපා. ඒවා ඉෂ්ට වෙයිද? මේවට කවුරුත් උදව් කරන්නේ නැති වෙයිද? අනිත් කට්ටිය hina වෙයිද? මට බැරි වෙයිද? මට මේක කරන්න ශක්තියක් නැහැ. ඒ වගේ දේවල් ඍණාත්මක දේවල් හිතන්න එපා. ඔයාට හයිය තියෙනවා. ඔයා හරිම ශක්තිමත්. ඔයාට හැමදාමත් යුනිවර්ස් එක ඔයත් එක්ක ඉන්නවා. ඒ ආශිර්වාදය ඔයාට තියෙනවා. අපි බලමු දෙවෙනි කාඩ් එක. දෙවෙනි කාඩ් එක ඇත්තටම ඔයා මේ වෙලාවේ ඉන්නේ ඇත්තටම ලොකු මානසික පීඩනයක. කරන්න දෙයක් හිතාගන්න බෑ. ඔයා වුණට වඩා අතීතේ ජීවත් වෙනවා, අනාගතේ ජීවත් වෙනවා. ඔයාට කවුරුත් නැහැයි කියලා හිතෙනවා. හැම වෙලේම මම තනි වෙලා මං තනියෙන් මේ දේවල් කරගන්න ඕනේ. මට කවුරුත් නැහැ. අනිත් අයගේ දේවල් මං හැම වෙලේම කරලා දෙනවා. ඒත් මගේ දේවල් කරලා දෙන්න මට කවුරුත් නැහැ. ඒ වගේම තමයි සම්බන්ධතා ඇතුලේ. විවාහය හෝ වේවා, ආදර සම්බන්ධතාවය හෝ වේවා, ඒ හැම ප්‍රශ්නයක්ම හැම වගකීමක්ම බර ඔයා තනියෙන් කරගහගෙන යනවා. ඔයාට දැනෙනවා, ඔයාට දුක හිතෙනවා, ඔයා අඬනවා. ඔයාට මේවා කියන්න කවුරුත් නැහැ. ඒ කිව්වා කියලා වැඩකුත් නැහැ. එයාලට ඔයාගේ දුක දැනෙන්නේ නැහැ. ඔයා දැන් ඇත්තටම ඉන්නේ හරිම හෙම්බත් වෙලා. මං හිතන්නේ මං කියපු දේ ඔයාට දැනෙන්නේ නැති. මට ඔයාට කියන්න තියෙන්නේ ඔයා හැමදේම තනියෙන් කරන්න ගිහලා ගොඩක් මහන්සිලා ඉන්නේ. ඒත් මේ බර තනියම උස්සන් යන්න අවශ්‍ය නැහැ. ඔයාට කරන්න පුළුවන් දේ විතරක් කරන්න. කරන්න බැරි දේවල් කරන්න එපා. අනිත් අයගේ හිත රිදෙයි. ඒ අය පව් කියලා ඔයාගේ ජීවිතේට එයාලගේ බර, එයාලගේ දේවල් කරගහගෙන යන්න එපා. ඔයාට දුර ගමනක් යන්න තියෙනවා. ඔයාට ඔයාගේ අනාගතේ හදාගන්න තියෙනවා. ඒ වගේම තමයි ඔයාටත් හීන බලාපොරොත්තු තියෙන. ඔයා ඒවා ඉෂ්ට කරගන්න ඕනේ. අනිත් අය මැත්තේම හිත ඉන්න එපා. ඒ කට්ටියගේ ගමනේයි ඔයාගේ ගමන යන්න. මොකද ඔයා තනි වෙච්ච වෙලාවට කවුරුත් ඔයා ළඟ ඉන්නේ නැහැ. ඔයාට ඉන්නේ ඔයා විතරයි. ඒ නිසා බය වෙන්න එපා. ඔයාට හැම ආශිර්වාදයක්ම දේව ආශිර්වාදය පවා ඔයාට තියෙනවා. මොකද ඔයා හරිම හිත හොඳ කෙනෙක්. ඔයා අනිත් අයට කරන උදව්වල තරමට ඔයාට වරදින්න විදිහක් නැහැ. එහෙනම් බය වෙන්න එපා. ඕනවට වඩා අතීතයේ දේවල් ගැන හිතලා කලබල වෙන්න එපා. අනාගතය ගැන හිතලා බය වෙන්නත් එපා. ඔයාගේ ගමන ඔයාට හරියටම සාර්ථකව යන්න ශක්තිය ධෛර්යය ඔයාට අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයාට ආශිර්වාදය හැමදාම තියෙනවා. අපි බලමු අන්තිම කාඩ් එක. මේක මෙතන වැදගත්ම දේ තමයි ඔයාගේ යටිහිත. මේ ප්‍රශ්න වලට හැම ප්‍රශ්නයකටම උත්තරය ඔයා තුලම තියෙනවා. ඔයා කලබල වෙනවා. කලබල වෙන්න එපා. ඔයා පොඩ්ඩක් සද්ද නැතුව ඉඳලා ඔයා පොඩ්ඩක් හොඳට කල්පනා කරන්න. යම් කිසි දෙයක් මොකක් හරි හැංගිච්ච දෙයක් මගහැරිච්ච දෙයක් ඔයාට අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන්. ඔයාට යම් කිසි ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්න බැරුව ඉන්නවනම් යම් කිසි කෙනෙක් ගැන ඔයාට දෙයක් හිතාගන්න බැරුව ඉන්නවනම් ඒ කෙනාගේ රහසක් ඔයාට දැනගන්න ඕනේ. නමුත් ඒක දැනගන්න විදිහක් නැහැ. ඒක ඔයාගේ අනාගතයට ගොඩක් බලපානවා. හින්දා ඔයා මේ රහස දැනගන්න ඕනේ කියලා ඔයාගේ හිතේ තියෙනවා. නමුත් දැනගන්න විදිහක් නැහැ. ඔයා ඕනට වඩා කලබල වුණොත් ඒ දේ කරන්න බෑ. හින්දා ඔයා කලබල වෙන්නේ නැතුව ඔයා ඉන්න පාඩුවේ මේ මොහොතේ ජීවත් වෙන්න ඕනට වඩා කල්පනා කරන්න යන්න එපා. ඔයාගේ හිත නිදහස් වෙන තරමට මේ ප්‍රශ්නෙට උත්තරේ අනිවාර්යෙන්ම ඔයාගේ හිතට දැනෙනවා. ඔයාට යම්කිසි කරුණක් මඟ පෙන්වීමක් කොහෙන් හරි ලැබෙනවා. ඒ නිසා ඕනට වඩා කල්පනා කරන්න එපා. අපිට හැමෝටම හැමදේම කියන්න අවශ්‍ය නැහැ. ඔයාගේ හදවතට දැනෙන දේ විතරක් විශ්වාස කරන්න. ඇත්ත ඉක්මනින්ම එළි වෙනවා කියලා ඔයා හිතේ තියාගෙන ඉන්න.
ඉතින් ඔයාට මේ අද ලැබිච්ච රීඩින් එක ගොඩාක් විශේෂයි. මේ කාඩ්ස් වලින් ඔයා අලුත් ගමනක් යන්න ලෑස්තිලා තියෙනවා කියලා පේනවා. ඒ විදිහට ඔයා දැන් ඉන්නේ ලොකු බරක් හිතේ තියාගෙන. තව ඔයා ඒ බර හැමදේම තනියෙන් උස්සගෙන යන්න දඟලනවා. ඔයාට බැරි බර කරේ තියන් යන්න දඟලනවා. ඔයාට පුළුවන් දේ විතරක් කරන්න අනිත් අයගේ දේවල් ඔයාට අදාළ නැහැ. ඔයාගේ කොටස විතරක් කරන්න. යුතුයකම් මං කියන්නේ යුතුයකම් නොකර ඉන්න කියලා නෙවෙයි. ඔයාට පුළුවන් දේ විතරක් කරන්න. බැරි දේවල් කරගහගෙන යන්න එපා. අරයා තරහ වෙයි මෙයා තරහ වෙයි කියලා එහෙම දේවල් ඔයා හිතන්න එපා. තමන්ගේ දේවල් අපේ දේවල් කරලා දෙන්න පිට කවුරුත් ඉන්නේ නැහැ. ඒ හින්දා ඒ දේවල් හිතන්න එපා. ඔයාගේ වැඩ කොටස විතරක් කරලා ඔයා පාඩුවේ ඉන්න. ඔයාගේ එතකොට ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. මොකද අනිත් දේවල් අනිත් අයගේ දේවල් අපි කරා කියලා අපිට ඇත්තටම ලැබෙන දෙයක් නැහැ. ඒ වගේම තමයි ඔයා කලබල වෙලා තීරණ ගන්න එපා. හැමදේම ඔයාගේ කාටවත් කියන්න යන්න එපා. ඔයාට ඒ කියන්නේ දැන් ඔයා දෙයක් අලුතෙන් පටන් ගන්නවා නම් ඔයාගේ ජීවිතේ වෙනසක් කරනවා නම් ඔයාගේ සම්බන්ධතාවය හෝ වේවා විවාහය හෝ වේවා අධ්‍යාපන කටයුත්තක් වේවා ඒ දේවල් පිට කාටවත් කියන්න යන්න එපා. මොකද ඒ අයට කිව්වොත් ඔයාගේ එනර්ජි එක ටිකක් අඩු වෙන්න පුළුවන්. ඔයාගේ එතකොට එයාගේ ඇස් වහ කට වහ වෙන්න පුළුවන්. නැත්තම් වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒව කාටවත් කියන්න එපා. ඔයා සද්ද නැතුව ඉඳලා ඔයාගෙන් මහන්න. ඔයාගේ හිතේ ඇතුළෙම ඔයාගේ ප්‍රශ්නට උත්තර තියෙනවා. ඔයාට යම් කිසි දෙයක සැකයක් දුරු කරගන්න තියෙනවා නම් ඔයා හොඳට කල්පනා කරන්න. අනිත් අයගෙන් අහන්න. ඒ කියන්නේ මං කියන්නේ හැමදේම අහන්න යන්න එපා. ඔයා සංසුන්ව ඉන්න තරමට ඔයාට ඇත්ත ඉක්මනින්ම ඔයාට දැනගන්න ලැබෙනවා. ඔයාගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා. ඔයාට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේ බර අතහැරලා හරිම සැනසීමෙන් ඉන්න කාලය තමයි මේ තියෙන්නේ. ඕනට වඩා කල්පනා කරන්න එපා. ඉතින් මේ රීඩින් එක ඔයාට ඇත්තටම දැනුණා නම් මේක යස් කියලා කමෙන්ට් කරන්න. මතක තියාගන්න ඕනේ මේ තියෙන්නේ රහස් හෙලි කරන කාඩ් එකක්. සමහර විට ඔයාට ඉදිරි දවස් කිහිපය ඇතුලේ ඔයාට මොකක් හරි පණිවිඩයක් මඟ පෙන්වීමක් ලැබෙන්න පුළුවන් ටච් එකේ ඉන්න. හැබැයි ටැරොට් කියන්නේ මඟ පෙන්වීමක් පමණයි. වගකීම් ගැනීම තීරණ ගැනීම ඔබ සතුයි. මේ රීඩින් එක ඔයාට දැනුණා නම් ඔයාට යම් දෙයක් ගන්න පුළුවන් වුණා නම් යස් කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේක ජෙනරල් රීඩින් එකක්. මේක පොදු රීඩින් එකක්. මේකේ හැමදේම හැමෝටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. Tamanට අවශ්‍ය කොටස විතරක් ගන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. මේ වගේ රීඩින් එකක් මං තවත් ඉස්සරහට අරන් එන්නම්. ඉතින් ඔයාලට විශ්වයේ ආශිර්වාද පිරුණු සුබ දවසක් වේවා.